දවසේ සිතුවිල්ල අද දවසේ තේමාව සිතින් ඇදහීම. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. කුමක්ෙයින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගේ නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. ප්‍රිය මිත්‍රවරුනි, මේ රෝම පොතේ කතා කරන මේ අනර්ග වචනය තුල අපේ පැත්තෙන් අපට කරන්න තියෙන කරුණු දෙකක් සඳහන් කර තිබෙනවා. පළවෙනි එක තමයි අපේ කට නැත්නම් අපේ මුඛය. දෙක අපේ සිත. අපේ මුඛය සහ සිත දෙක එකට ගමන් කරන බව අපි තේරුම් ගත යුතුයි. මුඛයෙන් කියන දේ අපේ සිතින් නික්මෙන බව සුද්ධ ලියවිල්ලත් සඳහන් කර තිබෙනවා. ඉතින් මේ මොහොතේ ඔබ කටින් නැත්නම් මුඛයෙන් ප්‍රකාශ කරන දේවල් ගැන අසා සිටින කෙනෙක් ඉන්න බව මේ වචනය කියවද්දී අපට මනා ලෙස පැහැදිලි වෙනවා. සමහර විට අපි වටා ඉන්න අයට ඒවා තේරුම් ගන්නට නොහැකි වෙන්න පුළුවන්, නොහැසෙන්න පුළුවන්. හැබැයි මේ විශ්වයේ මවාවදාලා වූ මහෝත්තමයන්න් වන මහේශාක්‍යයන්න් සදාකාලික අතිශුද්ධ ජීවමාන යේසුස් වහන්සේ අපේ කටින් කියන හැම දෙයක්ම උන්වහන්සේ අසාගෙන සිටිනවා. උන්වහන්සේ අසාගෙන සිටිනවා පමණක් නොවේ, ඊට නිසි පිළිතුරු ලබා දීමටත් උන්වහන්සේ නිතරම සූදානමින් සිටිනවා. එමනම් අපේ ජීවිතය කොයිතරම් වාසනාවන්තද. අපි උන්වහන්සේට පුද පූජා දෙන්නට අවශ්‍ය නැහැ. අපි කටින් කියන දේ අසා උන්වහන්සේ පිළිතුරු දෙනවා. එමනම් මේ කොටසේ දෙවෙනි කොටස තමයි උන්වහන්සේව සිතින් අපි කරන ක්‍රියාව. එනම් මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕනේ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා. දෙක, උන්වහන්සේ මලුන්ගේ නැගිට්ට බව අපි සිතින් අදහන්ට අවශ්‍යයි. ඇදහීම තුළ යන දේව දරුවන් ඇටියට මේ දෙක අපේ ජීවිතයේ අනිවාර්යෙන්ම තියෙන්නට ඕනේ. එනම් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අපි විශ්වාස කරන්න ඕනේ. ඒක අපේ කටින් නිරතුරුව ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශය කියන්නේ යාඥාව. මනම් දෙවෙනි එක තමයි උන්වහන්සේ මලවුන්ගේ නැගිට සිටින බව අදහන්න ඕනේ. ඒක හිතින්, ඒක ඉස් වචනයක් නොවේ, ඒක ජීවමාන ඇදහීමක්. එතකොට ඒකේ ප්‍රතිඵලය ස්වාමින් වහන්සේ අපට දෙන ත්‍යාගය තමයි උන්වහන්සේ අපිව ගලවනු ලබනවා. ගලවනු ලබනවා කියන්නේ හැම පාපයකින් උන්වහන්සේ අපිව නිදහස් කරනවා. එසේනම් අපි යාඥා කරමු. ආදරණීය ජේසුනි, මේ මොහොතේ මගේ හිතින් මගේ කටින් කියන දේ ඔබ වහන්සේ දකින දන්න දෙවියන් වහන්සේ. ඒ කරුණ කොටගෙන මාව ගැලෙව්ව මැනව. ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.